හරි. එතකොට මෙච්චරයි කතන්දරය වෙන්නේ. මේ සමගාමී සමීකරණ කියන කතාව අපිට බිහි වෙන්නේ සමීකරණයක අඥාත දෙකක් තියෙනවා නම්. හරි. ඒ කියන්නේ මෙන්න මේ වගේ එකක්. හිතන්න x ධන y සමානයි 10යි කියලා. මේ වගේ සමීකරණයක් ගත්තොත් මේ වගේ සමීකරණයක නොදන්නා පද දෙකක් තියෙන නිසා මේ සමීකරණයේ x සහ y ට විසඳුම් අනන්ත සංඛ්‍යාවක් පවතී. හරි. එකතුව 10 වෙන සංඛ්‍යා අනන්ත සංඛ්‍යාවක් මේ දෙන්නටම තියෙනවා. නේද? ඒතකොට ස්ථිර විසඳුමක් ගන්න බෑ. එතකොට අපි කරන්නේ මේ අඥාත දෙකම තියෙන තව සමීකරණයක් සහයෝගයට ගන්න. එතකොට හිතන්න 2x පින 3y සමානයි 8යි. නිකන් මම එනවට කිව්වේ. එතකොට බලන්න x හා y අන්තර්ගත සමීකරණ දෙකක් තියෙනවා. එතකොට මෙන්න මේ වගේ එකකට තමයි අපි කියන්නේ සමගාමී සමීකරණ යුගලයක් කියලා. සමාස පහයි ඉඳලා අරසට ගාලා වැඩ වෙන්න ඕනේ. සමීකරණ යුගලයක් කියලා. ඔයාගේ එකට තමයි අපි කියන්නේ සමගාමී සමීකරණ යුගලයක් කියලා. එතකොට මේවා විසඳනකොට මූලික කතන්දර දෙකයි තියෙන්නේ. දැන් මේ වගේ සමගාමී සමීකරණයක් ගත්තොත් එහෙම ඔයා මේගොල්ලෝනේ අඥාත පුතේ. මේක අඥාතේ x මේ අඥාතේ y. මේක x මේක y. එන්න මේ කියන කතන්දර ටික මතක් කරගන්න. මේවා ලියන්න අවශ්‍යතාවයක් නැහැ මේ අන්තිම. එතකොට මේ x ට ඉස්සරහින් මෙතන කවුරුත් නැති වුණාට ඉන්නවනේ පුතේ ඒක. y ට ඉස්සරහින් ඉන්නවා ඒත් එක. එතකොට මේ සමීකරණය ගත්තොත් එහෙම මේ සමීකරණයේ මේ x ට ඉස්සරහින් ඉන්න සංඛ්‍යාවට අපි කියනවා x සංගුණකය කියලා. හරි. මෙයා x සංගුණකය. එකයි. මේ සමීකරණයේ y ගේ සංගුණකය ධන 1යි. ඡානත් එක ගත්තොත් 1යි, ලකුණත් එක්ක ධන 1යි. එතකොට මෙතන x ගේ සංගුණකය 2යි. මෙතන y ගේ සංගුණකය 3යි. විශාලත්වය විතරයි කතා කරන්නේ. හරි. එතකොට සංගුණකය කියන්නේ මෙන්න මේ අදාළ අඥාතයේ ඉස්සරහින් තියෙන සංඛ්‍යාත්මක අගය. එතකොට ඔන්න ඔය කරුණු කිහිපේ සලකලා සමගාමී සමීකරණ විසඳීම ගැන අපි කතා කරොත් බොහොම පොඩි දෙයක් තියෙනවා. හරි. හරි. මුලින්ම ඔයා කරන්න ඕනේ සංගුණක පරීක්ෂා කරන්න ඕනේ. හරි. එතකොට අවස්ථා දෙකක් කියනවා සංගුණක අඥාත එක අඥාතයක උනා නම් හරි ඈ. අඥාතයක සංගුණක සමානයි කියලා හිතන්න. සමාන විට අනිත් එක තමයි ඔයාලට එන්න පුළුවන්. දෙන්නගෙන් කාගෙන්වත් අඥාත වල සංගුණක අසමාන විට. ඔන්න වගේ කතන්දර දෙයක් ඉන්නේ. උදාහරණයක් ගත්තොත් එහෙම මේ වගේ. හරි. x ධන y සමානයි 7යි. x ධන 2y සමානයි 12යි. දැන් බලන්න මේකේ x ගේ සංගුණකය 1යි x ගේ සංගුණකය 1යි. සංගුණක සමානයි. කාගේ හරි එකෙක්ගේ වුණා නම් හරිය. ඒකම සමාන වුණොත් සමීකරණ සමානයිනේ. එහෙම හරියන්නේ නැහැ. කාගේ හරි එක්කෙනෙක්ගේ අඥාතය සමානයි. අසමාන අවස්ථාවක් කියන්නේ නිකන්. අපි ගත්තොත් x ධන y සමානයි 5යි 3යි x ධන 2y සමානයි 13යි. නිකන් දාන්න කිසි පිළිවෙලක් නැහැ. සුළු වෙන්නේ දශම වෙන්නත් පුළුවන්. නිකන් මේ වැඩි කතා කරන්නේ. හරි. අඥාත වල සංගුණක අසමාන නෙමෙයි. x ගේ සංගුණකය 1යි x ගේ සංගුණකය 3යි. y ගේ සංගුණකය 1යි y ගේ සංගුණකය 2යි. අඥාත අසමාන. කාලේ ඉන්න අවස්ථාව දෙකෙන්නේ. හරි. දැන් ඊට පස්සේ මේ බලන්න අඥාත වල සංගුණක සමානයි නම් මෙච්චරයි කතේ කරන්න ඕනේ. හරි මෙච්චරයි කරන්න ඕනේ. හරි. ඊට පස්සේ ආ බලන්න ඕනේ ලකුණ දිහා. ලකුණ කියන්නේ මේක ධනද ඍණද කියන්නේ. ඊට පස්සේ ආ ලකුණ
ලකුණ සමාන නම් ලකුණ සමාන නම් ලකුණ සමාන නම් හරි ලකුණ සමානයි නේද? කියන්නේ මෙයක් ධන මෙයක් ධන. ලකුණ සමානයි කියන්නේ හරි එක්කෝ දෙන්නම ධන නැත්නම් දෙන්නම ඍණ. මේ වගේ වෙලාවට ඔයා කරන්න ඕනේ ඒ අදාළ සමීකරණ දෙක අඩු කරන්න. අදාළ සමීකරණ යුගලය අඩු කරන්න. හරි ඔන්නොච්චරයි කතන්දරේ. ඊට පස්සේ ලකුණ අසමාන වෙන්න පුළුවන්. ඒ කියන්නේ මෙයා ධන වෙලා මෙයා ඍණ වෙන්න පුළුවන්. විශාලත්ව සමානයි ලකුණ අසමානයි. ලකුණ අසමාන නම් හරි ලකුණ අසමානයි කියන්නේ එක්කෙනෙක් ධන අනික ඍණ කියන එකනේ. ඒව නේද? ලකුණ අසමානයි නම් ඔයා කරන්න ඕනේ ඒ අදාළ සමීකරණ යුගලය මෙහෙට ගන්න සමීකරණ යුගලය එකතු සමීකරණ යුගලය එකතු කරන්න. හරි ඔන්න ඔහොමනේ කරන්න තියෙන්නේ. හරි සමීකරණ යුගලය එකතු කරන්න කියලා කියන්නේ. හරිද? එතකොට ඔන්න කතන්දරේ. හරි ඔන්න වැඩේ. හරි ඔන්න කතන්දරේ. එතකොට මෙන්න මේ අවස්ථාවේදී සමීකරණ යුගලය එකතු කරන්න තියෙන්නේ. එතකොට සමගාමී සමීකරණ යුගලයක අඤ්ඤාතයක සංගුණකයේ සමානයි නම් ඊට පස්සේ ඔයා ලකුණ දිහා බලලා ඊට පස්සේ ලකුණ සමාන නම් සමීකරණ යුගලය අඩු කරන්න ලකුණ අසමාන නම් සමීකරණ යුගලය එකතු කරන්න. එතකොට අඤ්ඤාතවල සංගුණක අසමානයි නම් ඔයා කරන්න ඕනේ. අඤ්ඤාතවල සංගුණක අසමානයි නම් ඔයා කරන්න ඕනේ. හරි. දැන් මෙතනදී සමාන වන පරිදි හරි නව සමීකරණ ගොඩනගන්න. හරි සමාන වන පරිදි නව සමීකරණ ගොඩනගන්න. අලුත් සමීකරණ ගොඩනගා ගත්තට පස්සේ හරි අලුත් සමීකරණ ගොඩනගා ගත්තට පස්සේ ඒ වගේ සංගුණක සමාන වෙනවනේ. එතකොට මෙතන සංගුණක. හරි සංගුණක සමාන වන පරිදි නව සමීකරණ ගොඩනගා ගන්න. ඊට පස්සේ මේ පියවර ටික අනුගමනය කරන්න. හරි ඔන්න සමගාමී සමීකරණ මුළු පාඩමම ඔච්චරයි. එතකොට මෙතන මූලික වශයෙන් වෙන්න ඕනේ ඔයා ඒ අදාළ විභාග ගැටලුවේදී මේක දෙන්නේ වගන්ති කතන්දරයක්. ඒ කතන්දරයේ තේරුම් අරගෙන හරි ඔයා සමගාමී සමීකරණ යුගලය හරියට ලියා ගන්න එක තමයි මෙතන වැදගත්ම පොයින්ට් එක. ප්‍රශ්නේ තේරුම් ගන්න. ඊට පස්සේ කිසිම ගැටලුවක් නැහැ. ඔයාලට වැඩේ උඩ දාගන්න පුළුවන්. හරිද? පැහැදිලි? හා. සමගාමී සමීකරණ කියලා දාලා මේ ටික නෝට් එක දාගන්න පුතේ කොටස් ගාලා. නෝට් එක දාගන්න.
වෙලාවක් ගන්න ඕනේ නැහැ. හරිද? අපි නිකන් සරලව බලමු මෙහෙම මේ පළවෙනි පිටුවේ ගණන් ටික අපි හෝම්වර්ක් කරගන්න බලමු. හරි. ඒ අවසරාවක් තත්ත්වයක් තියෙනවා පොඩි කරන්ට් එක යමක් සිද්ධ වෙලා තියෙනවා පුළුවන් තරම් වෙලා කරමු ඈ. හරි. හරි. මෙතන සමීකරණ ගොඩනගන්න කලින් මම තුන්වෙනි ප්‍රශ්නේ හදන්නම්. එයා මේ භාග තිබ්බා කියලා බය වෙන්න එපා පුතේ. හරි. බලන්න තුන්වෙනි ප්‍රශ්නය x බෙදීම 2 ධන y බෙදීම 3 සමානයි 2යි. x බෙදීම 2 ඍණ 2y බෙදීම 3 සමානයි ඍණ 1. මෙන්න මේ වගේ සමගාමී සමීකරණ යුගලයක්. මම එකපාරම භාග ගන්න ගත්තේ 11 වසරනේ. හරි. එතකොට මෙතනදී භාග වලින් හරි කමන්නේ සංගුණක සමානයි නම් කිසිම ගැටලුවක් නැහැ. භාග හරි ගැටලුවක් නැහැ සංගුණක සමානයි. අසමානයි නම් මේ ඕනනම් පූර්ණ සංඛ්‍යා වන විදිහට මෙයාලගේ ගුණාකාර වලින් ගුණ කරලා වැඩේ කරන්න පුළුවන්. දැන් බලන්න මෙතන x ගේ සංගුණකයේ x ඉස්සරහින් ඉන්නේ 1 8 2 භාගේ. මෙයක් භාගේ. අවුලක් නැහැ සංගුණක සමානයි. එතකොට නිශ්චිත පියවර ටික බලා ගන්න. මේක ඉස්සල්ලාම යා පළවෙනි සමීකරණය. මේක දෙවෙනි සමීකරණය විදිහට නම් කරගන්න. එහෙම නම් කරගත්තාට පස්සේ හරි එහෙම නම් කරගත්තාට පස්සේ දැන් බලන්න මෙයාගේ ලකුණ ධන මෙයාගේ ලකුණත් ධන. හරි. ලකුණ සමානයි නම් අපි කරන්නේ අඩු කරන එක. දැන් අඩු කරද්දී පුතේ ඔයාට මෙයාගෙන් මෙයාව අඩු කරන්නත් පුළුවන් මෙයාගෙන් මෙයාව අඩු කරන්නත් පුළුවන්. හරි. ඒතර නිකන් මේ පැත්ත ධන වෙන විදිහට පුළුවන් තරම් මේ පැත්තේ ලොකු එකාගෙන් පොඩි එකා අඩු කරන්න. සාමාන්‍යයෙන් අර ඍණ කියන උපත් බය තියෙනවනේ අපිට. නේද? ඍණ සීන ඍණ සුළු කිරීම මොනවා කරත් එහෙම ජල්දර වෙනවනේ. ඒ නිසා පුළුවන් තරම් ඍණ සුළු කිරීම අවවන විදිහට ලොකු එකාගෙන් පොඩි එකා අඩු කරන්න. මෙතන දෙක මෙතන ඍණ. එයාගෙන් මෙයා අඩු කරා නම් හරි. අරක වැරදි නෑ. ගත් හරිය. උඩට පහසුයි. එතකොට අපි කරන්නේ එකෙන් අඩු කරනවා දෙක. ඒක මෙහෙම ලියන්න ඕනේ. පළවෙනි සමීකරණයෙන් අඩු කරනවා අපි දෙවෙනි සමීකරණය. අඩු කරන්නේ x බෙදීම 2 ධන y බෙදීම 3 අඩු කිරීම දාලා පැහැදිලිව කරහක් දාන්න නැත්නම් ඔයාලා ලොකු අඩුපාඩුවක් කරනවා මෙතන. x බෙදීම 2 ඍණ 2y බෙදීම 3 සමානයි 2 ඍණ 1. මේ අඩු කිරීම ඊළඟ මේ මෙතන තිබ්බ මෙයා. දැන් වරහන් ඉවත් කරන්න x බෙදීම 2 වෙනවනේ x බෙදීම 2 ධන y බෙදීම 3 ඍණ x බෙදීම 2 ඍණයි ධන 2y බෙදීම 3 සමානයි ඍණයි ධන 1 ධන 1. මේ බලන්න ධන x බෙදීම 2ට ඍණ x බෙදීම 2 සුළු වෙනවා. පොදු හරය 3 යටතේ 2y ධන y කියන්නේ 3y. 3y බෙදීම 3 සමානයි 3යි කියලා එනවා. 3ට 3 කැපුණාම y සමානයි 3යි කියලා එනවා. ඔන්න ඔය අපිට y කියා ගේනවා. කොහොම ගියා කාට පස්සේ ඊළඟට ඔයාලට මේ කැමති සමීකරණයකට කිසිම ප්‍රශ්නයක් නැහැ. ආදේශ කරන්න තියෙනවා. එන සංඛ්‍යාව අයින් කරලා අපි මේකට දාමු. කොහොමද ඔබ ලියන්නේ? y අගය එකට ආදේශය. y අගය එකට ආදේශය. හරිද? y අගය එකට ආදේශය. ඒතකොට එක සමීකරණය ලියා ගන්න. x බෙදීම 2 ධන y බෙදීම 3 සමානයි 2යි. එතකොට මේ y වෙනුවට දැන් අපිට ආපු උත්තරේ ලියන්න තියෙනවා.
x බෙදීම 2 ධන 3 බෙදීම 3 සමානයි 2යි. ඒ කියන්නේ x බෙදීම 2 ධන 1 සමානයි 2. ධන එක නැති කරන්න මොකද කරන්නේ? ඍණ එකක් දානවා. එතකොට අපිට එනවා x බෙදීම 2 සමානයි 2 එකක් 1යි. බෙදීම 2 නැති කරන්න කිරීම 2ක් දාන්න. අපිට එන උත්තරේ x සමානයි 2යි කියනවා. පැහැදිලිද? අනුගාමී සමීකරණේ එහෙම ලොකු අමාරුවක් නෑ පුතේ. හරි? අඩුපාඩු හදාගන්න. හරි. පැහැදිලි තුනනේ. ඊට පස්සේ දෙවෙනි ගාන try කරන්න. නිකන් සරල අවස්ථාවෙන් පටන් ගමු අපි කතන්දරේ තේරුම් ගන්න. හරි. ඒ කියන්නේ දීලා තියෙන ව්‍යුහය තේරුම් ගැනීම තමයි වැදගත් පුතේ. පගන්තිය තේරුම් ගැනීම තමයි වැදගත්. පගන්තිය තේරුම් අරගෙන ඔයාලට පුළුවන් සමීකරණ දෙක ලියා ගන්න. ලියාගත්තට පස්සේ මාන ලේසියි. කතන්දරේ මේක තමයි සුළු කිරීමේ පියවර. මේක අර නව සමීකරණ වල ගොඩනගා ගන්න එයි ඈ. නව සමීකරණ ගොඩනගා ගන්න එයි. ප්‍රශ්නයක් කරගන්න එපා. ඒක ලේසියිනේ. හරි. දැන් බලන්න මම දෙවනි ගාන. හරි. දෙවනි ගාන. දෙවනි ගාන ගත්තොත් සීනි කිලෝ 1ක් සහ සහල් කිලෝ 2ක් මිලදී ගැනීමට 270ක් වැය වේ. සීනි කිලෝ 1.5ක් හා සහල් කිලෝ 1ක් මිලදී ගැනීමට 235ක් වැය වේ. සීනි x ද සහල් y ද ලෙසගෙන සමගාමී සමීකරණ යුගලයක් ලියන්න. එතකොට ඉස්සෙල්ලාම පුළුවන් නම් මම කරන්නේ මේ අඥාත දෙක ලියා ගන්නවා. සීනි x සහල් y. හරි. සීනි x සහල් y. උඩ වෙන්නේ දැන් මුලින්ම කියනවා සීනි කිලෝ 1ක් සහ සහල් කිලෝ 2ක්. සීනි 1යි සහල් 2යි. ඒ කියන්නේ x ධන සහල් 2ක් කියන්නේ 2යි. 270ක් වැය වෙනවා. ඔන්න 270. පළවෙනි සමීකරණය. සීනි කිලෝ 1.5ක් සහ සහල් කිලෝ 1ක්. සීනි කිලෝ 1.5යි කියන්නේ පුතේ 1.5යි x. බය වෙන්න එපා. ධන සහල් කිලෝ 1ක්. ඒ කියන්නේ y සමානයි 235යි. මේක සරලයි ගන්න. මෙන්න මේක ලියා ගන්න පුළුවන් නම් සාමාන්‍ය පෙළ විභාගෙදී ගොඩක් දුරට ඔයා සාර්ථකයි. අත් ළමයින්ට සමගාමී සමීකරණ යුගලය ලියා ගන්න බැරුණාට. හරි. දැන් බලන්න මොකද කරන්නේ? ඔය 1.5 තිබ්බට බය වෙන්න එපා. දශම තිබ්බට බය වෙන්න එපා. තිබුණා. හරි. දැන් මෙතන සංගුණකේ 1යි 1.5යි 2යි 1යි. මෙතන අපිට ලේසි පුතේ මෙයාගේ සංගුණකේ 1යිනේ. හරි. මෙන්න මේ සංගුණකය දෙක බවට හරවන එක ලේසි. ඒ කියන්නේ මේ දෙවෙනි සමීකරණය දෙකෙන් වැඩි කරා නම් අපිට තව අලුත් සමීකරණයක් හැදෙනවා. එයාගේ y ගේ සංගුණකය 2යි. මේක පුතේ සංගුණක සමාන නැති අවස්ථාවක්. සංගුණක සමාන නැත්තම් මම ඔයාලට කිව්වා සංගුණක සමාන වන විදිහට නව සමීකරණ ලියා ගන්න. හරි. සංගුණක සමාන වන විදිහට නව සමීකරණ ලියා ගන්න. හරි. එහෙනම් මෙතනදී නව සමීකරණය ලියන්න හදන්නේ මම දෙවෙනි සමීකරණය ගුණ කරනවා දෙකෙන්. ඔයාලා ලියන හැටි. දෙවෙනි සමීකරණය කියන එක තමයි රවුන්ඩ් කරලා තියෙන්නේ. ගුණ කරනවා දෙකෙන්. එතකොට මෙන්න මේක. දෙවාරයක් 1.5යි x ධන y සමානයි 235යි. ඔන්න ඒක සුළු කරා.
ඒ කියන්නේ 1.5 දෙකක් 3යි. 3යි x ධන 2y සමානයි 235 ඒවා මේකත් දෙකකින් වැඩි වෙන්න එපා. සමීකරණයක දෙපැත්තම එකම දේ වෙන්න ඕන. 470යි කියනවා අන්න තුන්වෙනි සමීකරණය. දැන් පුතේ තේරුම් ගන්න තුන්වෙනි සමීකරණයේ ඉපදුනේ දෙවෙනි සමීකරණයෙන් දැන් සමගාමීව විසඳනකොට 2යි 3යි කියන්නේ දෙන්නම එකම විදියට. ඒකට ආයෙ මේ දෙන්නව සුළු කරන්න බෑ. හරි? ඒතකොට තුන්වෙනි සමීකරණය ඉපදුනේ දෙවෙනි සමීකරණයෙන්. ඒතකොට දෙවෙනිය වැඩක් නෑ දැන්. අපි දැන් සුළු කරන්නේ 1යි 3යි. දැන් 1යි 3යි දිහා බැලුවොත් බලන්න x ගේ සංගුණකය 1 x ගේ සංගුණකය 3 දැන් සමාන නෑ. y ගේ 2 y ගේ 2 අන්න දැන් සංගුණක සමාන කරගන්න. සංගුණක සමාන වන විදිහට නව සමීකරණ ගොඩනගා ගන්න. හරි. මෙහෙම ගොඩනගා ගත්තට පස්සේ දැන් ලකුණ දිහා බලන ලකුණ සමානයි. ලකුණ සමානයි නම් සමීකරණ අඩු කරනවා. අපිට මෙතන 270 තියෙන්නේ. මෙතන 470 තියෙන්නේ. 470 ලොකු නිසා සුළු කිරීමේ පහසුවට 470යි 270 අඩු වෙන විදිහට අපි 3න් 1 අඩු කරනවා. හරි. එහෙනම් කාවෙන් කාවද අඩු කරන්නේ 3න් 1. හරි. අපි 3න් අඩු කරන්න ගන්නවා 1. 3න් 1 අඩු කරනවා. එතකොට තුන්වෙනි සමීකරණය 3x ධන 2y අඩු කිරීම වරහන් ඇතුළේ ලියන්න 1 x ධන 2y සමානයි 470න් අඩු කරන්න 270. එතකොට 3x ධන 2y ඍණ x ඍණ 2y සමානයි 200යි. ධන 2y ට ඍණ 2y යනවා 3x ගෙන් x 2x 2x 200යි නම් පුතේ ඔයාලට තේරෙන්න ඕනේ x කීයද 100යි. හරි ඊට පස්සේ එකට ආදේශය දාන්නේ x ධන 2y x ධන 2y සමානයි 270යි. ඒ කියන්නේ x කියන්නේ 100යි. 100 ධන 2y සමානයි 270යි. මේකෙන් 2y එනවා මේ 2y ට 100ක් එකතු කරපුවාම 270 නම් 2y බලන්න 270න් 100 අඩු වෙන්න බෑ. එතන 2y කියන්නේ 170යි. බෙදන්න දෙකකින් y සමානයි 170 දෙකෙන් බෙදපුවාම 85යි රුපියල් නේද? හරි මේ හාල් සීනි වල මිලනේ 30යි 85යි කියලා එනවා. පැහැදිලිද? සරලයි. අපි හැදුවේ 2යි 3යි. ඊට පස්සේ ගන්න මොන පළවෙනි ගානක් හදගමු. එතකොට පළවෙනි පිට 1 2 3 හදුවා 4 5 ඔය 6 වගේ ගණන් සෙට් එක ඔයාලට හදා ගන්න පුළුවන්. එතකොට ටයිප් එකේ කියන්නේ දැන් පළවෙනි ගාන. පළවෙනි පිටේ පළවෙනි ගාන. පළවෙනි පිටුවේ පළවෙනි ගාන. හරි. පළවෙනි පිටුවේ පළවෙනි ගානේ තියෙන්නේ අමිත් ළඟ ඇති මුදල මෙන්. කාට වීඩියෝ එක පෝස්ට් කරලා ගාන හදලා වීඩියෝ එක බලන්න පුළුවන් ඈ. මේ කරන්ට් එක ගිහිලා තියෙන නිසා මේ charge ටික තියෙනකම් මම පටල් දාලා කරනවා. හරි. ඒ නිසා එතකොට ඔයාට මේක වීඩියෝ එක බලනකොට ඔයා ගානක් ඉවර වෙලා මම කියන ගාන හදලා ඉවර වෙලා ඔයා බලන්න පෝස්ට් කරලා. හරි. අමිත් ළඟ ඇති මුදල මෙන් දෙගුණයක මුදලක් සමන් ළඟ ඇති මුදල මෙන් තුන් ගුණයකට සමාන වේ. අමිත් ළඟ ඇති මුදලේ 3න් පංගුවක් සමන් ළඟ ඇති මුදලින් අඩක් රුපියල් 40. අමිත් ළඟ ඇති මුදල x ද අපොඩ වෙනස් විදිහේ ගානක් මේක හොඳයි. හරි. අමිත් ළඟ ඇති මුදල x
මම කියපු විදිහට ලියා ගන්න මේ පළවෙනි ප්‍රශ්නය. අමිත් ගාව තියෙනවලු x සමන් ළඟ තියෙනවලු y. සමීකරණ යුගලයක් ගොඩනගා මුදල් ප්‍රමාණය වෙනස් කරන්න. අමිත් ළඟ ඇති මුදල මෙන් දෙගුණයක මුදල. ඒ කියන්නේ 2යි. සමන් ළඟ ඇති මුදල මෙන් 3 ගුණයකට සමානයි. 1යි x සමානයි. හරි. ඊට පස්සේ අමිත් ළඟ ඇති මුදල අමිත් ළඟ ඇති මුදලේ 3න් පංගුවක්. ඒ කියන්නේ x බෙදීම 3. හා සමන් ළඟ ඇති මුදලින් අඩක්. රුපියල් 40. ඔන්න සමීකරණ දෙක. දැන් පළවෙනි සමීකරණ ආකෘතියේ ස්වරූපය වලට හුරු නැත්තම් හරි මේ ගාන ෂෝක් ගාන මේක වෙනස් විදිහකට හදන්න කියලා දෙන්නද? දැන් මෙතනදී බලන්න මෙන්න මේ වගේ අවස්ථාවක් ආවොත් හරි ඔයාලට ඔය 9 වසරේදී සමගාමී සමීකරණ කියලා දෙනකොට හරි ඔය ආදේශ ක්‍රමය කියලා එකක් තියෙනවා. ඒක ලොකුවට ප්‍රැක්ටිස් කරන්නේ නැහැ. ඒක තියෙනවා. හරි මෙන්න මේ වගේ ගැටළු ස්වරූපයක් ආවොත් දැන් මේකනේ සම්මත ක්‍රමය. එහෙම නැත්නම් මෙන්න මේ වගේ එකක් ආවොත් මෙයාගෙන් මෙයාට අපිට ආදේශයක් ගන්න. එතකොට මෙන්න මේ වගේ එක කවුරු හරි කෙනෙක් උක්ත කරගන්න. x උක්ත කරගත්තොත් බලන්න. හරි x සමානයි 3y බෙදීම 2 කියලා එකක්. මේක 1 කියලා දාන්න. එක දෙන්න. හරි මේක හරි ලේසි. x සමානයි මේ x තනි කරගන්න මේ ගුණ කිරීම දෙක බෙදීම දෙකක් දාලා මෙහෙට ගෙනාවා. හරි. එතකොට දැන් මේකේ අගේ තේරුම තමයි x වෙනුවට 3y බෙදීම දෙක ලියන්න. x සමානයි 3y බෙදීම දෙක. ආ මේ බලන්න. මෙතන x වෙනුවට එහෙනම් පාට 3y බෙදීම දෙක ලියන්න පුළුවන්. ඒක අපි දානවා 1න් 2ට ආදේශ. අත්ලේසි නැත්තම් තව සමගාමී සමීකරණ ගොඩනගාගෙන ඒ සමහරවිට මම මේ මාර්ජින් එක කැමරාවේ දෙන්න ඉස්සරහා තියෙනවා. මම මෙහෙට කතා කරනකොට මේ වට මාව පේන්නේ නැත්නම් ඒක ප්‍රශ්නයක් නැහැ. හරි. එතකොට මේ වගේ දාලා නව සමීකරණ ගොඩේ ඒව ඕනේ නැහැ. x වෙනුවට ලියනවා 3y බෙදීම 2 තව බෙදීම තුනක් තිබ්බා. ඒ කියන්නේ 3න් පවුව. බෙදීම තුන කියන්නේ 3න් පවුව. ධන y බෙදීම 2 සමානයි 40. දැන් බලන්න මේ 3ට 3 කැපෙනවා. y බෙදීම 2 ධන y බෙදීම 2 සමානයි 40. උදේ y බෙදීම 2 ධන y බෙදීම 2 ධන කියන්නේ y බෙදීම 2 ධන y බෙදීම 2 භාග දෙකක් එකතු කරලා සම්පූර්ණ එකයි මේක එනවා. එතකොට පොදු හරය 2 යටතේ 2යි y කියලා 2කට 2 කැපෙනවා y. හරි. y 40. හරි ලේසි. ඊට පස්සේ එනම් මේ එකට ආදේශයක් දාන්න. x සමානයි 3y බෙදීම 2යි. දැන් 3 වරක් 40 බෙදීම 2යි. දෙවරක් 1යි දෙවරක් 20යි 27 3 8යි. කොහොමද බලන්න පට්ටලේ සියල සංගුණක සමාන කරගෙන එහෙම හැම එකම එහෙම නැහැ. ගණන් වල තියෙන්නේ පුතේ ගණන් කටපාඩම් කරන්න නෙමෙයි තියෙන්නේ ගණන් තියෙන්නේ හිතන්න. හරි. ඒකට තමන්ට ලින්කින් එක තියෙනවා නම් හරි. ඒ ගාන තුල ඒ විදිහට ඇසිරෙන්න. ඊළඟ පාඩ මේකට හරියන්නේ නැහැ. හරි. දැක්කද? අර සාම්ප්‍රදායික ක්‍රමයටම ඔයාගේ ඔළුව රවුම් වෙලා තිබුණා නම් හරි අවුට්සයිඩ් ද බොක්ස් එකක් තිබුණ නැත්නම් ඔයාලට අර විදිහට මෙයා මෙහෙට දාලා අවුලක් නැහැ. ඊට පස්සේ සංගුණක සමාන වෙන විදිහට 20ක් කියලා හරි වැඩේ කරනවා. සමහරවිට මේක මිනිත්තු 2කින් 3කින් හදනවා නම් ඔය අර විදිහට මිනිත්තු 7-8ක් කරනවා. භාගිත කාලය කියන්නේ මාර වේදන. 1 2 3 හරි. හරි. 4 5 හදා ගන්න පුළුවන්. අපි
අපි ප්‍රශ්න 10ක් විතර කවර් වෙන්න කතා කරමු. කාල සීමාව. ඊට පස්සේ සමීකරණ විසඳනවට අමතරව පොඩි අලුත් දෙයක් ඇඩ් වෙච්ච ගානක් තියෙනව නේද? 7. දෙවෙනි පිටුවේ 7 වෙනි ගාන. ඔබ ලියාගෙන ඉවර නම් try කරන්න මම වැඩේ පටන් ගන්නවා. දෙවෙනි පිටුවේ 7 වෙනි ගාන. හත්වෙනි ගාන. මල් පැල විකුණන වෙළඳසැලක ඕකිඩ් සහ ඇන්තූරියම් මල් පැල පිළිබඳ පහත දැන්වීම් ප්‍රදර්ශනය කර ඇත. ඕකිඩ් පැලයක මිලට ඇන්තූරියම් පැල දෙකක්. ඕකිඩ් පැල දෙකක් හා ඇන්තූරියම් පැලයක් 500. ඒ තර වගේ කතන්දර. 7 වෙනි ප්‍රශ්නේ. ඔයාට හදන්න දෙන්න තිබ්බා වටි. මේ බලන්න කලින් හදන්න. Anthurium X, Anthurium X, Orchid Y, Orchid Y, Anthurium X, Orchid Y ලෙසදගෙන සමගාමී සමීකරණ දෙකක් ගොඩනගන්න. Orchid පැලයක මිලට Anthurium පැල දෙකක්. choke කියන්නේ y ට සමාන වෙනවා 2යි. දඩ ආදේශයක් දාන්න. Orchid පැල දෙකක් සහ Anthurium පැලයක්. රුපියල් 500. හරි. ඒක. දැන් කතන්දරය තේරෙනවා. කෙලින්ම y සමානයි 2x කියන එකේ අදහස y වෙනුවට 2x කියන. හරි. එතකොට මෙන්න මෙතන y වෙනුවට 2x ලියන එක තමයි වෙන්නේ. ආදේශයක් දානවා කියන්නේ හරි. දැන් එකෙන් දෙකට ආදේශය. එකෙන් දෙකට ආදේශ කරොත් එහෙම 2යි y වෙන. ඒ කියන්නේ දෙකක් ඉන්නවා දෙවරක් y වෙනුවට 2x ලියන. ධන x සමානයි 500යි. දෙවරක් දෙක 4යි. 4x ධන x කියන්නේ 5x. 5x 500යි. ඒ කියන්නේ x සමානයි 500. ඕකිඩ් පැලයක් එකට ආදේශය දාන්නේ y සමානයි 2x. දෙවරක් x කියන්නේ 100යි. 200යි කියලා. සමීකරණ විසඳා රුපියල් 1000කට ගත හැකි උපරිම ඕකිඩ් පැල ගන්න. ෆෝමියුලා කන් දෙක. එතකොට ඕකිඩ් පැලයක් කියන්නේ y. මේ y කියන්නේ පුතේ ඕකිඩ්. පැහැදිලිද? y කියන්නේ ඕකිඩ්. එතකොට මේ ඕකිඩ් පැලයක් රුපියල් 200යි නම් 1000කට ගන්න ඕන පැල ගන්න බලන්න මුදල පැලයක මිලෙන් බෙදන්න. පැල කීයක් ගන්න පුළුවන්ද? 5. මේ බිම් මට්ටමේ ගණන් හදන්නේ ඔයගේ මෙන්ටලිටි එක අප් කරලා හරි ට්‍රැක් එකකට ගන්න. ඔය 7 වෙනි ගාන. ඊට පස්සේ 8 වෙනි ගාන ගත්තොත් 8 වෙනි ගානේ පොඩි බැලගුම් කතාවක් තියෙනවා වගේ. කතාවක් නෙමෙයි. ඒ වගාවේදී බිම් සකස් කිරීමට කල් වැටි බැඳීම සහ ආලු කැපීම කළ යුතුව ඇත. කල් වැටි මීටර් 2ක් බැඳීමේදී ආලු මීටර් 1ක් කැපීමට වඩා රුපියල් 100ක් වැය වේ.
ගල් වැටි මීටර් 3ක් බැඳීම හා කාණු මීටර් 2ක් කැපීමට රුපියල් 1900ක් වැය වේ. බය වෙන්න එපා මේ. කතාව ලොකු වුණාට එහෙම ප්‍රශ්නයක් නැහැ. හරි. අපි තොරතුරු ටික දාගත්තොත් ගල් වැටි මීටරේ x ගල් වැටි මීටරේ x කාණු මීටරේ y. ගල් වැටි මීටර් 2ක් බැඳීමේදී හරි ගල් වැටි මීටර් 2ක් බඳිනවා කියන්නේ යනවා 2x මීටරයක් 1 නම් මීටර් 2ක් 2යි. බැඳීමේදී කාණු මීටරයක් කැපීමට වඩා රුපියල් 100ක් වැය වෙනවා. කියන්නේ කාණු මීටරයක් y තවත් 100ක් වැය වෙනවා. y දන 100. හරි ඒ කියන්නේ ගල් වැටි මීටර් 2ක් කැපීමේදී කාණු මීටරයක් කපනවට වඩා තව 100ක් යනවා. ඒ කියන්නේ කාණු මීටරයක් කපන්න y තව 100ක් යනවා නම් එකතු කිරීම 100. හරි එහෙනම් 2x සමානයි y දන 100. හරි මේකලත් ඕනනම් ආදේශයක් දාන්න පුළුවන්. නැත්නම් ඔයාලට පුරුදු විදිහට මේ y මෙහෙට ගෙනාවොත් 2x ඍණ y සමානයි 100යි කියලා පළවෙනි සමීකරණය ලියා ගන්න පුළුවන්. ගව් වැටි නෙමෙයි ගල් වැටි මීටර් 3ක් බැඳීම හා කාණු මීටර් 2ක් කැපීමට 1900ක් වැය වේ. ගල් වැටි මීටර් 3යි. 3යි. කාණු මීටර් 2ක්. කාණු මීටර් 2ක් කියන්නේ ධන 2යි. කැපීමට 1900ක් වැය වේ දෙන්න. හරි. අපිට කියන්නේ ගල් වැටි මීටර එකක් කැපීමට යන වියදම වෙන වෙනම සොයන්න. වෙන වෙනම සොයන්න. හරිද? දැන් මෙතනදී සමීකරණ ගොඩනැගීමක් කළ යුතුයි. මේ බලන්න. මෙතන සංගුණකයේ 2 මෙතන සංගුණකයේ 3. දාට ඕන නම් මේ 2 6 බවට හරවන්න පුළුවන් 3ත් 6 බවට හරවන්න පුළුවන්. ඒක තව සමීකරණ දෙකක් තියෙනවා. 3 4 කියලා. ඊට වඩා ලේසි නේද මෙතන y ගේ සංගුණකයේ 1නේ. ඒක පහසුවෙන්ම 2 බවට හරවන්න පුළුවන්. ඒක එක සමීකරණයකින් වැඩේ කොට දාන්න. හරි? මේක හත් පොලේ ගාගෙන කන්නත් පුළුවන්, ලස්සනට අනාගෙන කන්නත් පුළුවන්. හරි? කොහොමද කන්ට දාගත්තොත් බඩේ. දාන හරියට හැදුවොත් හත් පොලේ ගාගෙන හරි කමන්නේ නැහැ. ලකුණු හම්බ වෙනවා. එයි වෙලා යනවා. අතපය හොද ගන්න සෑහෙනවා කියනවා. හරි? ඉතින් හත් පොලේ ගාගන්න එපා. නේ? මෙතන තමන්ට හිතෙන්න ඕනේ 2යි 3යි 6 හරි. මේ සමීකරණය 3න් වැඩි වෙන්න ඕනේ. එතකොට 6 හැදෙනවා. මේ සමීකරණය 2න් වැඩි වෙන්න ඕනේ. එතකොට 6 හැදෙනවා. සංගුණක සමාන කරලා හදන්න පුළුවන්. හැබැයි ඊට වඩා පහසු දෙයක් තියෙනවා කියලා තේරෙන්න ඕනේ. මේ y ගේ සංගුණක 1යි ඒක 2න් වැඩි කරපුවා 1 2 වෙනවනේ. හරි? එහෙනම් මෙතන පළවෙනි සමීකරණය වැඩි කරන්න 2කින්. එක ලියන්නේ මෙහෙම මේ දෙක රවුම් කරන්නේ නැහැ. මේ පළවෙනි සමීකරණය කියන එක තමයි රවුම් යනවා. එතකොට දෙවාරයක් 2x ඍණ y සමානයි දෙවාරයක් 100. එතකොට අපිට එනවා 4x ඍණ 2y සමානයි 200යි කියලා තුන්වෙනි සමීකරණය. හරි තුන්වෙනි සමීකරණය. බලන්න පළවෙනි සමීකරණයයි පළවෙනි සමීකරණය ඉන්නේ නැහැ නේ. පළවෙනියගෙන් ඉන්නේ අපි තුන්වෙනිය හදාගත්තේ. ඒතකොට සමගාමීව විසඳන්න ඕනේ පුතේ 2යි 3යි. 2යි 3යි දිහා බලන්න සංගුණකවල විශාලත්ව සමානයි. සංගුණකවල විශාලත්ව සමානයි. ලකුණ අසමානයි. ලකුණ අසමානයි නම් මොකද කරන්නේ අපි? ලකුණ අසමානයි නම් සමීකරණ එකතු කරනවා. කියන්නේ 2 ධන 3 2 ධන 3 2 ධන 3 හරි 2යි 3යි
එතකොට බලන්න 3x ධන 2y 3x ධන 2y 4x ඍණ 2y ධන 4x ඍණ 2y සමානයි 1900 ධන 200 1900 ධන 200 එතකොට මේ ධන 2y ට ඍණ 2y කැපුණාම 4යි 3යි 7යි x සමානයි 2100යි බෙදන්න 7න් අපිට x එනවා 300යි කියලා. හරි අපිට එනවා x 300යි කියලා. හරි x 300යි නම් හරි ආනද ආදේශයක් දාන්නේ. ආවද හොයන්න ඕනේ වයි. දෙකට දාමු. කැමති එකට දාන්න. 3x ධන 2y සමානයි 1900යි. ඒ කියන්නේ 3 වරක් 300 ධන 2y සමානයි 1900යි. 3 වරක් 300 900යි නේ පුතේ. ඒතකොට 2y සමානයි 1900න් මෙන්න මෙතන 900 අඩු කරා. හරි එතකොට එනවා 2y සමානයි 10යි y සමානයි 500යි. y සමානයි 500යි. ගල්වැටි මීටර් 100ක් සහ හානු මීටර් 100ක් කැපීමට රුපියල් 75000 මුදලක් ප්‍රමාණවත් නොවන බව පෙන්වනවා. එහෙනම් වෙන වෙනම මේ දෙන්නගේ මුදල හොයන්න. මම මෙතෙන්ට එන්නම්. හරි. දැන් ගල්වැටියක් මේ අපි x කියලා ගත්තේ නේද? මේ ගල්වැටියක්. මේ හානු. නේද? ගල්වැටියක් අනිත් එක හානු. ඒතකොට ගල්වැටි මීටර් 100ක්. ගල්වැටි මීටර් 100කට යනවා මීටරයක් 300යි නම් 300 ඒවා 100ක්. හරි. ඔන්න කැමරාව බලන්න. නේ? ගල්වැටි මීටර් 100කට යනවා 300 ඒවා 100ක්. රුපියල් 30000ක්. රුපියල් 30000ක්. හානු මීටර් 100කට යනවා මීටරයක් 500යි ඒ වගේම 100ක් 50000යි. එහෙනම් මෙතන මුළු වියදම යනවා අපිට මුළු වියදම යනවා අපිට මේ ටික එකතු කරපුවාම 80000. හරි දැන් ඔයාලට තේරෙනවනේ 75000 ප්‍රමාණවත් නොවන බව පෙන්වන්නේ. ඒක ඔයාලා ලියන්න ඕනේ. 75000ට වඩා විශාලයි 80000 කියලා. පැහැදිලිද? කොහොමද ලියන්නේ? කොහොමද ඊට පස්සේ 75000ට වඩා 80000 විශාලයි. ඒ නිසා ප්‍රමාණවත් නොවේ. ඒ නිසා ප්‍රමාණවත් නොවේ කියලා ලියන්න. සරලයි. අඩුකොට හදාගන්න. හරි. මම මේකම සරලව කරන්න පුළුවන්. ඊළඟට මම හදන්නේ 13 වෙනි ප්‍රශ්නේ පුතේ. හරි.
13 වෙනි සෙල්ලම් බඩු නිපදවන කර්මාන්ත ශාලාවක පුහුණු හා නුපුහුණු සේවකයන් සේවයේ යෙදී සිටින අතර නුපුහුණු සේවකයෙකු පැය එකකදී සාධන සෙල්ලම් බඩු ගණන පුහුණු සේවකයෙකු පැය එකකදී සාධන සෙල්ලම් බඩු ගණනින් හරි අඩකට වඩා එකක් වැඩි. පුහුණු සේවකයෙකු පැය 5කදී සාධන සෙල්ලම් බඩු ගණන මෙහෙම කතන්දරයක් කියන එක ෂෝට් නේද? චුට්ට මේ කතන්දරේ හිර කරන එක තමයි කරන්නේ. හරි. දැන් මේ තාක් දුරට ඔයාගේ ඔළුව ජීවිත වර්ධනය වීමක් සිද්ධ වුණානේ. ගණන් වලට මේ ගණන් ටික ආවනේ. ගණන් ලියුවේ නැත්තම් හරි තමන් හදලා උත්තර ටික බැලුවා නම් හරි සාර්ථකත්වයක් තියෙනවනේ. 13 වෙනි ප්‍රශ්නේ බලන්න. බය වෙන්න එපා. ඒතර හැම වෙලේම ඉස්සෙල්ලාම xy හෝ pq හෝ ඒ අඥාතය කවුද කියලා සලකන්න කරනවා. හරි. එතකොට පුහුණු සේවකයෙකු x පුහුණු සේවකයෙකු x නුපුහුණු සේවකයෙකු y සමගාමී සමීකරණ වල කොටන්න. දැන් අපි කතන්දරේ කියමු. නුපුහුණු සේවකයෙකු පැයකදී සාධන සෙල්ලම් බඩු ගණන සමාන වෙනවලු පුහුණු සේවකයෙකු පැයකදී සාධන සෙල්ලම් බඩු ගණනේ අඩකට වඩා එකක් වෙනවා. ඒ කියන්නේ x බෙදීම 2 ධන තෝක්. මේ y තනි වෙලා ඉන්න කියන්නේ ආදේශයකට පට්ට කොටක්. බලමු වෙන දෙයක්. ඊට පස්සේ පුහුණු සේවකයෙකු පැය 5කදී සාධන සෙල්ලම් බඩු ගණන. මේ පැයකදී x නම් පැය 5කදී 5යි. නුපුහුණු සේවකයෙකු පැය 8කදී සාධන සෙල්ලම් බඩු ගණනට වඩා. හරි මෙයා පැය 8කදී හදන්නේ 8යි වයි. වඩා තව 20කුත් වැඩි වෙනවා. මේක තව 20කුත් එකතු කරපුවාම තමයි මෙයා පැය 5කදී හදන එකට සමාන. තෝක්. දඩ ආදේශයක් තියෙන්නේ මේ බලන්න y තනි වෙලානේ. y සමානයි x බෙදීම 2 ධන 1. ඒ කියන්නේ y වෙනුවට x බෙදීම 2 ධන 1 ලියන්න පුළුවන්. එතන y ට දඩක් ගාලා මූ අතෑරියොත් අලුත් සමීකරණේ x විතරයි ආදේශය. හරි. එතකොට මේ වෙනකොට සාම්ප්‍රදායික ක්‍රම යටතේ සමගාමී සමීකරණ විසඳීම කරලා ඉතින් ඇති වෙන්න පුළුවන්. හරි. මේ වගේ ආවොත් ඒ විදිහට හදන්න කිසිම වැරද්දක් නැහැ. මේ වගේ ආවොත් එහෙම ඒ වාදනට වඩා මෙන්න 50 ගන්න උත්තරේ එනවා. බලන්න 5x සමානයි 8 වරක් y වෙනුවට ලියන්න පුළුවන් x බෙදීම 2 ධන 1 කියලා. හැබැයි පැහැදිලිව වරහන් ලියන්න. හරි. ධන 20. ඊට පස්සේ 5x සමානයි 8x බෙදීම 2 ධන 8 ධන 20. 5x සමානයි 8x බෙදීම 2 කියන්නේ 4x ධන 30. මේ 4x මෙහෙට ගියාම 5x ඍණ 4x සමානයි 28යි 5යි 4ක් 1යි x සමානයි 28යි. ඊට y සමානයි x බෙදීම 2 ධන 1 මේ එකට ආදේශ කරා. එකට ආදේශ කරන්නේ. එතකොට x බෙදීම 2 ධන 1 28 දෙකෙන් බෙදපුවාම කීයද 14යි. ධන 1 5.
ඊට පස්සේ සෙල්ලම් භාණ්ඩයක් නිපදවීම වෙනුවෙන් රුපියල් 5ක් ගෙවන ලදී. එක්තරා දිනක නිපද වූ සෙල්ලම් බඩු වෙනුවෙන් රුපියල් 1720ක් ගෙවුවේ නම් එදින සේවා මුරය පැය කීයක් වේද? අපි කියන්නේ සෙල්ලම් භාණ්ඩයක් නිපදවීම වෙනුවෙන් රුපියල් 5ක් ගෙවනවා. එතකොට මේ මුහුද මොකද කියන්නේ නැහැ. සේවා මුරය පැය කීයක් වේද කියලා අපෙන් අහන්නේ. හරි අපි හිමීට බලමු මෙහෙම. දැන් අපිට මෙතනින් තේරුම් ගන්න පුළුවන් සෙල්ලම් බඩු වෙනුවෙන් 1720ක් ගෙවලානේ. එතකොට අපිට මෙතනදී නිපද වූ සෙල්ලම් බඩු ගණන බඩු ගාන අපිට හොයන්න පුළුවන් 1720 හරි බෙදන්න ඕනේ 1720 බෙදන්න ඕනේ කියන්නේ පහෙන් හරි 1720 පහෙන් බෙදුවොත් 344යි කියලා එනවා. ඒ කියන්නේ මේ දවස ඇතුළත සෙල්ලම් බඩු 344ක් හදලා. අපෙන් අහන්නේ ඒතකොට පැය කීයක් වැඩ කරලාද? හරි? එතකොට දැන් අපි මෙතන පුහුණු සේවකයා සහ නුපුහුණු සේවකයා ගත්තොත් එහෙම පැයකදී සෙල්ලම් බඩු කීයද කියලා අපිට බලන්න මේ පුහුණු සේවකයා 28යි නුපුහුණු සේවකයා 15යි 8යි 5යි 13න් 3 දානවා එකක් විතර 2යි 3යි 4යි 43යි පැයකදී හදන්නේ මේ දෙන්නම 43යි. එහෙනම් පැය ගාන බලන්න මේක 43න් බෙදන්න. බෙදනවත් නැහැ. ලස්සන එනවා. හරි. උත්තරේ 8යි පැය. ඒක හොඳයි නේද ගාන පොඩ්ඩක්. ඒ කියන්නේ දැන් මෙතනදී අපිට හිතන්න වෙනවා ඉතින්. සේවකයන් නිදිලා හිටියට මේ ඉන්නේ සේවකයෙක් එක ගාන කියලා. හරි. මොකද පැයකදී පුහුණු සේවකයා 28යි සෙල්ලම් බඩු හදන්නේ පුහුණු සේවකයා 15යි හදන්නේ. ඒකට පැයක් කරද්දී කොහොම හරි ප්‍රොඩක්ෂන් එක දිනනවා 43. හරි පැයකදී 43යි නම් 344ක් හදන්න පැය කීයද යන්නේ කියලා බලන්න. 344 43න් බෙදමු. බෙදලා දැන් මම වැඩේ ඉවරයි. හරි. ඊට පස්සේ අපි පොඩ්ඩක් අවසාන පිටු ටික දෙමු. ඊළඟට බලාපොරොත්තු වෙන්නේ වැඩේ ලස්සනට කරන්න. අපි ඔන්නෝගේ අදලගාමු 2023 22 21 ප්‍රශ්න ටික කොයි වෙලේ දරක් ගන්න ලැප් එක දැන් දන්නේ. ඊළඟට try කරන්න 2023 O level ප්‍රශ්නේ.
12 වෙනි පිටුවේ අන්තිම ප්‍රශ්නේ පුතේ. ගන්න. ඉතින් හදන්න 2023 ගාන ගානේ තියෙන්නේ එක්තරා පාසලක 10 ශ්‍රේණියේ සහ 11 ශ්‍රේණියේ සිසුන්ට පොත් සහ පෑන් පරිත්‍යාග කරන ලද්දේ පහත පරිදි. දැන් විභාග ආකෘතිය චුට්ටක් සංකීර්ණයි ඈ. අවුලක් නැහැ. මේ පාඩ වැඩේ කොට දාගන්න පුළුවන්. 10 ශ්‍රේණියේ සිසුවෙකුට පොත් 6ක් සහ 11 ශ්‍රේණියේ සිසුවෙකුට පොත් 8 බැගින් මුළු පොත් 516ක්. 10 ශ්‍රේණියේ සිසුවෙකුට පෑන් 3ක් සහ 11 ශ්‍රේණියේ සිසුවෙකුට පෑන් 5 බැගින් මුළු පෑන් 300ක්. අපිට කියනවා 10 ශ්‍රේණිය x 11 ශ්‍රේණිය y. බලන්න. මේ හරිය පේනව නේද? 10 ශ්‍රේණියේ ළමයි x 10 ශ්‍රේණිය කියලා දෙමු නැත්තම්. දැන් උල් යනවා නේද? 10 ශ්‍රේණිය x 11 ශ්‍රේණිය y.
10 ශ්‍රේණිය x 11 ශ්‍රේණිය y 10 ශ්‍රේණිය සිසුවකට පොත් 6යි 11 ශ්‍රේණිය සිසුවකට පොත් 8 බැගින් 516. ඒ කියන්නේ 10 ශ්‍රේණිය සිසුවෙකුට පොත් 6යි කියන්නේ 6යි x 11 ශ්‍රේණිය සිසුවෙකුට පොත් 8යි කියන්නේ ධන 8යි y සමාන වෙනවා කීයකටද පුතේ 516කට 10 ශ්‍රේණියේ සිසුවෙකුට පෑන් 3යි 11 ශ්‍රේණියේ සිසුවෙකුට පෑන් 5යි. එතකොට පොත්නේ ඒ පොත් වලින් යන පොත් ගාන. හරි. විනාඩියක්. ඊට පස්සේ 10 ශ්‍රේණියේ සිසුවෙකුට පෑන් 3ක් දෙනවලු 10 ශ්‍රේණියේ සිසුව x ප්‍රමාණයක් යනවා නම් පෑන් 3යි x යනවා. දාන්න. එහෙම නේද? 11 ශ්‍රේණියේ සිසුවෙකුට පෑන් 5ක් දෙනවලු එහෙනම් පෑන් 5යි y යනවා. එහෙම දෙන්න පෑන් 300ක් යනවා. ඒක. අපිට කියනවා ඒවා විසඳීමෙන් 10 11 ශ්‍රේණිවල සිසුන් සංඛ්‍යාව වෙන වෙනම සොයන්න. මොකද කරන්නේ? ලේසියිනේ පුතේ මේක 6ix මේක 3ix. මේ 3 6 කරන එක ලේසි. ඒ කියන්නේ දෙවෙනි සමීකරණය වැඩි කරන්න දෙකෙන්. දෙවාරයක් 3ix ධන 5y සමානයි. දෙවාරයක් 300. 6ix ධන 10y සමානයි 600. 6x ධන 10y සමානයි 600. දැන් පුතේ 1යි 3යි සමගාමීව විසඳුවා නම් වැඩේ හරිය නේද? 1යි 3යි සමගාමීව විසඳන්න තියෙන්නේ 600 ලොකුයි. අපි 3න් 1 අඩු කරමු. 3න් 1 අඩු කරොත් 6x ධන 10y ගෙන් අඩු කරන්න ඕනේ 6x ධන 8y සමානයි. හරි 600න් අඩු කරන්න 516. දැන් ඕනනම් මෙතන මේ 6x ධන 10y ඍණ 6x ඍණ 8y සමානයි 600න් 516ක් 87යි නේද? එතකොට බලන්න ඍණ 6x ට ධන 6x කැපෙනවා 10y ඍණ 8y කියන්නේ පුතේ පේනවනේ තාම. පේනවා. 1y සමානයි 84යි. එතකොට y කියනවා 42යි. y 42යි නම් x හොයන්න. ආදේශයක් දාන්න. දෙකට දෙක කවුද 3x ධන 5y 3x ධන 5y සමානයි 300යි. එතකොට 3x ධන 5 වරක් y කියන්නේ 42 සමානයි 300යි. 3x ධන 5 වරක් 2 10යි 5 වරක් 4 20යි 21යි සමානයි 300යි. මේකෙන් එනවා 3ix සමානයි 300න් 210ක් 90යි x සමානයි 30යි කියලා. එතකොට විභාගෙදී පුතේ මේ වගේ ගැටලුවක් ආවොත් එහෙම ඔයා xy කවුද කියලා අඳුර ලියන්න. y කිව්වෙ මොකද? මේ 11. අය සිංහලෙන් ලියන්න 11 ශ්‍රේණියේ ළමයි. ඊට පස්සේ x කීයද කියලා ලියන්න. 10 ශ්‍රේණියේ ළමයි.
හරි. මේ ලොකු අමාරුවක් නෑ නේද? මේ ලොකු අමාරුවක් නෑ. ඊළඟට මොකද කියන්නේ? පොත් සහ පෑන් බෙදා දීමට යෝජිත වෙනත් පාසලක 10 11 ශ්‍රේණිවල සිටින මුළු සිසුන් සංඛ්‍යාව ඉහත පාසලේ එම ශ්‍රේණිවල සිටින මුළු සිසුන් සංඛ්‍යාවට සමාන වුවද දැන් එතකොට මුළු සිසුන් සංඛ්‍යාව කීයද? ඉහත පාසලේ 11 වසරේ ළමයි ඉන්නවා 42ක් 10 වසරේ ළමයි ඉන්නවා 30ක්. එහෙනම් මුළු ළමයි 30 ධන 42 කොහොම හරි ඉන්නේ 72යි. අනෙක් පාසලේ මේ පාසලේ ඉන්න ගානමයි අනෙක් පාසලෙත් ඉන්නේ. නම් ලියන්නේ මොනවද මේ? තමයි. අනෙක් පාසලේ මේ ගානම තමයි ඉන්නේ. සමාන වුවද 10 ශ්‍රේණියේ සිටින සිසුන් සංඛ්‍යාව මෙන් දෙගුණයක් 10 ශ්‍රේණියේ සිටින සිසුන් සංඛ්‍යාව මෙන් දෙගුණයක් 11 ශ්‍රේණියේ සිටිති. මෙම පාසලටද පෙර පරිදිම පොත් සහ පෑන් බෙදා දීම සඳහා පොත් 12ක් වැඩිපුර අවශ්‍ය බව පෙන්වනවා. දැන් මේ 10 දැන් මේ ඉස්කෝලේ ළමයි 72යි ඉන්නේ. මේ ඉස්කෝලේ 10 ශ්‍රේණිය සහ 11 ශ්‍රේණිය ගත්තොත් පුතේ පොඩි අනුපාතයකුත් තියෙනවා. හරි 10 ශ්‍රේණියේ සිටින සිසුන් සංඛ්‍යාවෙන් දෙගුණයක් 11 ශ්‍රේණියේ ඉන්නවා. ඒ කියන්නේ මේකේ 1යි නම් මේකේ 2යි. 1ට 2 අනුපාතය තමයි ළමයි. එතකොට අපිට මේකේ හොයන්න පුළුවන් හරි මේ පාසලේ නව පාසලේ 10 ශ්‍රේණියේ ළමයි ගන්න. මේ 2ට 1 අනුපාතයට බෙදෙනවා නම් ඔක්කොම කොටස් ගන්න 3යි. මෙතන 3න් පංගුවයි මෙතන 3න් පංගු 2යි. 10 ශ්‍රේණියේ ළමයි ඉන්නවා 72 වැඩි කිරීම 3න් 1. 24. එතකොට 11 ශ්‍රේණියේ ළමයි ඉන්නවා හරි 72 වැඩි කිරීම 3න් 2 48. හරි 48ක්. මම උඩින් හදන්නද? දැන් අපි හොයාගත්තා මොකද්ද? 10 ශ්‍රේණියේ සහ 11 ශ්‍රේණියේ ළමයි ගාන අලුත් පාසලේ. දැන් යන පොත් ගාන මේ පොත් තිබ්බේ මොන සමීකරණයද පුතේ? මේ පොත් සමීකරණය නේ මේක පොත්. 10 ශ්‍රේණියේ අයට පොත් 6 ගානේ දෙනවා. ඒ කියන්නේ මෙතන 24 වරක් 6. පොත් ගාන කීයද කියලානේ හොයන්න ඕනේ අපිට. එතකොට දැන් අපි දන්නවා 10 ශ්‍රේණියේ ළමයි 24ක් ඉන්නවා. 10 ශ්‍රේණියේ ළමයින්ට පොත් 6 ගානේ හම්බ වෙනවා. කියන්නේ එතෙන්ට 24 ඒවා 6ක් යනවා. ඒකට එකතු කරන්න ඕනේ 11 ශ්‍රේණියේ ළමයි 48ක් ඉන්නවා. 11 ශ්‍රේණියේ ළමයින්ට පොත් 8ක් දෙනවා. 48 ඒවා 8ක්. ඔය ටික සුළු කරපුවාම පුතේ උත්තරයක් එනවා 528යි. දැන් බලන්න 528යි දැන් කලින් ගිය 516යි වෙනස 12යි. චෝකාලක් අඩුපාඩු හදාගන්න. අඩුපාඩු හදාගන්න. ඊට පස්සේ ගන්න ඊට උඩ ගන්න පුතේ දෙක ගන්න
දෙක ගානේ තියෙන්නේ A හා B පාසල් වල කතාව. හරි බලමු එකක්. මේක ලියාගත්තා නේද? හරි බලමු. A හා B පාසල් වල ක්‍රීඩා පුහුණු වීම සඳහා ක්‍රිකට් පිටි සහ බෝල මිලදී ගැනීමට අවශ්‍ය වේ. ඒ පාසල සඳහා ක්‍රිකට් පිටි 3ක් සහ බෝල 8ක් මිලදී ගැනීමට 6160ක් වැය වේ. B පාසල සඳහා ක්‍රිකට් පිටි 2ක් සහ බෝල 5ක් මිලදී ගැනීමට 4000ක් වැය වේ. ක්‍රිකට් පිටක් X බෝලයක් Y. පුරුදු විදිහට ලියා ගන්න පුතේ. ක්‍රිකට් පිටක් X බෝලයක් Y නේ. ක්‍රිකට් පිටක් X බෝලයක් Y. ඒ පාසල සඳහා ක්‍රිකට් පිටි 3යි බෝල 8යි. ක්‍රිකට් පිටි 3යි කියන්නේ පුතේ 3යි X කියලා තේරෙන්න ඕනේ. බෝල 8යි කියන්නේ 8යි Y කියලා තේරෙන්න. මේ ටිකට යනවා 6160යි. B පාසල සඳහා ක්‍රිකට් පිටි 2යි කියන්නේ 2යි X, බෝල 5යි කියන්නේ 5යි X 4000ක් වෙනවා. 2යි X 5යි Y සමාන 4000යි. මේක පළවෙනි සමීකරණය. මේක දෙවෙනි සමීකරණය. පළවෙනි සහ දෙවෙනි සමීකරණ සමගාමීව විසඳද්දී ඔන්න අපිට අහු වෙනවා හතරවෙනි සමීකරණේ. මෙච්චරලා ගැටලුව හතරවෙනි සමීකරණයක් අපිට පාවිච්චි කරන්න ඕනේ නෑ නේද? හරි. මෙතන බලන්න මේ 8 5 3 2 මේක ලේසි නේද? මෙන්න මේ දෙන්න 6ට හරවන්නේ. ඒ කියන්නේ මෙන්න මේ දෙන්න 6 කියන අතරමැදියට ගේන්න. මේ දෙන්න 6 කියන අතරමැදියට ගේන්න නම් මේක වැඩි වෙන්න ඕනේ 2කින්, මේක වැඩි වෙන්න ඕනේ 3කින්. ඒ කියන්නේ මේ සමීකරණය 2කින්, මේ සමීකරණය 3කින්. පළවෙනි සමීකරණය 3 කරන්න 2කින්. එතකොට එනවා කොහොමද? දෙවාරයක් 3x ධන 8y සමානයි දෙවාරයක් 6160. එතකොට එනවා දෙවරක් 3 6x 8 වරක් 2 16y දෙවරක් බිඳුවයි දෙවරක් 6 12න් 2 දානවා එකක්. එතකොට දෙවරක් 1 2යි 1යි 3යි දෙවරක් 6 12320. ඊට පස්සේ මේ තමයි තුන්වෙනි සමීකරණය. ඊට පස්සේ දෙවෙනි සමීකරණය වැඩි කරන්න 3ෙන් 3 වාරයක් 2x ධන 5y 4000 6x ධන 15y සමාන 12000. හරි. මේ අමාරු නෑ. ඇත්තට විභාග ප්‍රශ්නේ අමාරු නෑ. ඒක සමගාමී සමීකරණ ප්‍රශ්නේ අනිවාර්යෙන් හදන්න ඕනේ මේ. පළවෙනි වාසිය තුල මම කරපු ප්‍රශ්න සෙට් එකම අනිවාර්යෙන්ම අත ගහන්න ඕන ප්‍රශ්න. හරිද? පැහැදිලිද? අනිවාර්යෙන් අත ගහන්න ඕන ප්‍රශ්න.
දැන් අපි මොකද කරන්නේ 6x 6x හරි මම මේ පැත්තෙන් හදන්නම් පිළිවෙල හරි 12000යි 12320යි අපි 4න් 3 අඩු කරමු නේද sorry 3න් 4 අඩු කරමු මේක 12320යි 6x 6x සංගුණක සමානයි ලකුණත් සමානයි ලකුණ සමානයි නම් අපි සමගාමී සමීකරණ ඉදලා අඩු කරමු ලොකු එකා මෙයා පොඩි එකා මෙයා ඉතින් 3න් 4 අඩු කරමු 3න් 4 අඩු කරමු හරි 3න් 4 අඩු කරන්න 3න් 4 අඩු කරද්දි මොකද වෙන්නේ හරි 6x ගන්න 16යි y අඩු කිරීම 6x ගන්න 15යි සමානයි 12320න් අඩු කරන්න ඕනේ 13000 ඒ කියන්නේ 320 මෙතන මේ ධන 6ix ට ඍණ 6ix කැපෙනවා 16යි y ගෙන් 15යි y ගියාම y කෙලින්ම y 320යි කියලා එනවා ඊට පස්සේ අපි y ගේ දාමු දෙක 2x ධන 5යි y කියන්නේ 320 සමානයි 4000යි 2x ධන 5 වරක් බිංදුවයි 5 වරක් 2 10යි 5 වරක් 15යි සමානයි 4000යි ඉතින් මේකෙන් එනවා 2x සමානයි 2400යි දෙපැත්තම දෙකෙන් බෙදුවම x සමානයි 1200 x කියනවා ක්‍රිකට් බැට් එකනේ පිට තමයි අනිවාර්යෙන් සාමාන්‍ය පෙළදී ලියන්න පුතේ ඈ සිංහලෙන් ක්‍රිකට් පිට 1200යි බෝලය 320යි බෝලය 320යි ඊට පස්සේ ක්‍රිකට් පිටි ගණනමින් දෙගුණයක් බෝල වනසේ හරියටම 9200කට මිලදී ගත හැකි ක්‍රිකට් පිටි ගණන සහ බෝල ගණන සොයන්න. හරි. අපි හිතමු 9200කට මිලදී ගත හැකි ක්‍රිකට් පිටි ගාන A කියලා බෝල ගාන B කියලා. එතකොට කීයද? ක්‍රිකට් පිටි ගණනමින් දෙගුණයක් බෝල වනසේ. ඊට පස්සේ මෙතන මෙයා A මෙයා B නම් ක්‍රිකට් පිටි ගණනමින් දෙගුණයක් බෝල වෙන්න ඕන. එහෙනම් අපි මෙහෙම ගමු. මේ වගේ දෙගුණයක් බෝල වෙන්න ඕන නම් හරි. මෙන්න මේ B වෙනුවට අපිට ලියන්න පුළුවන් නේ පුතේ 2A කියලා. නැත්තම් ආය සමගාමී වෙනවා. හරි. කියන්නේ ක්‍රිකට් පිටි ගාන A නම් බෝල ගාන 2යි. එතකොට ක්‍රිකට් පිටක් 1200යි නම් ක්‍රිකට් පිටි A ප්‍රමාණයට 1200යි A. බෝලයක් y නම් බෝල 2යි A ප්‍රමාණයක් ගන්න ඕනේ. ඒ කියන්නේ 320 ඒවා 2යි A ප්‍රමාණයක් ගන්න යනවලු 9000. හරි සාර්ථකයි. හරි. එතකොට අන්තිම ඔයා අඥාතයක් දාගෙන තව සමීකරණයක් ලියා ගන්න 9200. හැබැයි මෙතන ප්‍රශ්නේ මේ දෙන්නට AB කියලා දාගත්තොත් තව සමීකරණයක් එනවා. A හා B අතර සම්බන්ධය ගාන ඒගොල්ලෝ කියලා කියනවා. ක්‍රිකට් පිටි ගණනමෙන් දෙගුණයක් බෝල ගන්නවා කියලා. ඒ කියන්නේ ක්‍රිකට් පිටි 1යි නම් බෝල 2යි. A නම් 2යි. ආදි වශයෙන්. මේක සුළු කරොත් හරි 1200යි A අන 640 ඇසුරු වෙන A සමානයි 9200 1240යි 1840යි A සමානයි 9200 බලමු 9200 1840 න් බෙදනවද
දෙන්න ඕනේ නේද? 5යි. ලස්සනට එනවා. එහෙනම් A සමානයි 5යි. ඒ කියන්නේ පිටි 5ක් ගන්න ඕනේ. එහෙනම් බෝල කීයක් ගන්න ඕනද? මෙහෙට එන්නම්. බෝල 2යි එන්නේ. ඒ කියන්නේ දෙවරක් 5. බෝල 10යි. හරි. ෂෝක් ගන්න නේද? තව චුට්ටක් බැටරි තියෙනවා. තව හදන්න. සෝරි වෙන්න ඕනේ පොඩි වෙලාවක් හදපස් වෙනවට. හරි. මේ මොනවා කරන්නේ? ඊට පස්සේ ගන්න 21 ගාන. ඒකේ ගාන ගන්න. ප්‍රාථමික පාසලක පන්ති කාමරයක් තුල ඇත්තේ චතුරස්‍රාකාර මේස සහ වෘත්තාකාර මේස පමණි. කතන්දරේ බලන්න. හරිද? ඊට 21 ගාන. බලන්න මහ ලොකු වෙලාවක් ගියේ නෑ මේ විභාග ප්‍රශ්න වලට. හරි? ඒ කියන්නේ තේරුම් ගන්න පුතේ හරි ඔයාලට දැන් සාමාන්‍ය පෙළ විභාගය තුල ඔයාගේ දක්ෂතාවයට අමතරව ඔයාගේ කළමනාකරණය මාරු විදිහට වැදගත්. හරි. ඒතොර ඇත්තටම මේ පාර හරි තාවත් හොඳ ගණිත ප්‍රතිඵල ටිකක් තිබ්බනේ. හරි සමස්තයක් ගත්තොත් එහෙම ගණිත ප්‍රතිඵල හොඳයි ගණිතය අමාරුයි. ඇයි ඒ? දැන් ගුරුවරු මාර සපෝටිව් ළමයි. හරි. කර්ම පන්ති වලින් මාර සපෝටිව් ප්‍රෝග්‍රෑම් එකක් ඔයාලට දෙනවා. පාසල ගැන කියන්නේ මම දන්නේ නැහැ. ඔයාලා පාසලට එහා ගිය දෙයක් බලාපොරොත්තු වෙන්නේ ටියුෂන් එකෙන්. ඒ ටියුෂන් එක තුල ඉන්න ගුරුවරු මාර ගේමක් ගහනවා. හරි. එතකොට ඒකේ එක්තරා අවස්ථාවක් තමයි අපිත් මේක හො කරමින් ඉන්නේ වර්ගීකරණය කරපු ප්‍රශ්න ටික. හරි. ඒතර මේ විදිහට කවුරු හරි දරුවෙක් වර්ගීකරණය කරපු ප්‍රශ්න ටික ප්‍රැක්ටිස් කරලා යනවා නම් ඇත්තටම ඔයා පේපර් එකට කලින් පේපර් එක දන්නවා. සරල සාරාංශය ඒක. සමගාමී සමීකරණ ගානක් එනවා. ඒකට රෙඩි වෙලා යන්නේ. අනිත් විෂයන් වල එහෙම නැහැ. ගණන් කොච්චර අමාරුයි කිව්වත් අන්තිම මොහොතේ කරකවන්න පුළුවන්. හරි. දැන් උත්සාහයේ තියෙන අවබෝධයේ තියෙන ට්‍රැක් එකේ ඉන්න ළමයෙක්ට මේක ලස්සනට කරකව ගන්න පුළුවන්. හරි. ඒ නිසා තේරුම් ගන්න මේක තමයි කරකව ගන්න තියෙන ලස්සන අවස්ථාව වර්ගීකරණය කරන ලද ප්‍රශ්න ආකෘති ටික කරලා යන්නේ. මේ ප්‍රශ්න ආකෘති 12යි.
ව්‍යුහගත 5යි 17යි ඊට අමතරව කෙටි ප්‍රශ්න 50 ප්‍රැක්ටිස් එකයි කරගත්තොත් අනිවාර්යෙන් සාර්ථකයි. සීම ප්‍රශ්නයක් නැහැ. හරි. හරිද? අපි 2021 ප්‍රාථමික පාසලක පන්ති කාමර තුල ඇත්තේ චතුරස්‍රාකාර මේස සහ වෘත්තාකාර මේස පමණි. සෑම චතුරස්‍රාකාර මේසයක් වටා පුටු 4 බැගින්ද සෑම වෘත්තාකාර මේසයක් වටා පුටු 5 බැගින්ද තබා ඇත. චතුරස්‍රාකාර මේස සංඛ්‍යාව වෘත්තාකාර මේස සංඛ්‍යාවට වඩා 45කින් වැඩියි. සියලුම මේස වටා තබා ඇත්තේ මුළු පුටු 720කි. චතුරස්‍රාකාර මේස සංඛ්‍යාව x ද වෘත්තාකාර මේස සංඛ්‍යාව y ද ලෙසගෙන අතිශය සරල ප්‍රශ්නයක්. හරි. ඉතින් මේ පාඩේ අන්තිම අවුරුදු කීපයක ප්‍රශ්න ටික. හරි. ඒක සාමාන්‍යයෙන් මම ඔය 23 විතර ඉඳන් කරන්නේ. මොකද 24 25 ඒ සෙට් එක ටයිමින් තියෙන අනිවාර්යෙන් කොහොමද පන්ති වල ලියවනවා. ඔයාලට ෆුල් ඩිස්කෂන් එකක් ඒකේ කරලා දෙන්නම්. හරි ෆුල් ඩිස්කෂන් පටන් ගන්න පාස් වෙද්දී. එතකොට එලා කෙරෙනවා. හරි. එතකොට මොකද්ද කියන්නේ? චතුරස්‍රාකාර මේස x වෘත්තාකාර මේස y. චතුරස්‍රාකාර මේ හරිය චතුරස්‍රාකාරයක වටා මේ පුටු x ප්‍රමාණයයි වෘත්තාකාර එක වටා y ප්‍රමාණය. y ප්‍රමාණය නෙමෙයි මේස නේද? චතුරස්‍රාකාර මේස x වෘත්තාකාර මේස y. ඊට පස්සේ පළවෙනිම එක කියනවා චතුරස්‍රාකාර මේස සංඛ්‍යාව වෘත්තාකාර මේස සංඛ්‍යාවට වඩා 45කින් වැඩිය. x වැඩි. මෙයාට වඩා 45ක් වැඩි. කියන්නේ මේ දෙන්නගේ වෙනස 45යි කියන්නේ. x පින y සමානයි 45යි. එහෙනම් උනොත් මෙයා 45ක් වැඩි වෙන්නේ. හරි. චතුරස්‍රාකාර මේස සංඛ්‍යාව වෘත්තාකාර මේස සංඛ්‍යාවට වඩා 45ක් වැඩි. කවුරු හරි කෙනෙක් මේක මෙහෙම ලිව්වත් හරියයි. කොහොමද? x සමානයි y ධන 45. ආදේශයකට යන්නත් පුළුවන්. හරි. ඒක අපි බලමු සුළු කරලා යන්න. ඊට පස්සේ සියලුම මේස වටා තබා ඇති මුළු පුටු සංඛ්‍යාව 720යි. ඔක්කොම පුටු 720යි. චතුරස්‍රාකාර මේස x තියෙනවා නම් මෙතන පුටු 4යි නම් කියන්නේ 4යි x. මේකේ පුටු 5යි කියන්නේ කියලා තියෙනවා. එහෙනම් අවශ්‍ය පුටු ගාන 5යි y සමානයි කීයද? 720යි නේ. 720යි. මේක පළවෙනි සමීකරණය. මේක දෙවෙනි සමීකරණය. අපි පහෙන් වැඩි කරලා දාමු පළවෙනි සමීකරණය ලේසි. පළවෙනි සමීකරණය පහෙන් වැඩි කරලා දාමු. පළවෙනි සමීකරණය පහෙන් වැඩි කරලා දැම්මොත් හරි පස් වාරයක් x ඍණ y පස් වාරයක් x ඍණ y සමානයි පස් වාරයක් 45 කියලා එනවා. හරි. පළවෙනි සමීකරණය පහෙන් වැඩි කරේ පස් වාරයක් x ඍණ y සමානයි පස් වාරයක් 45. උදේ කොහොමම හදයි යන්න මට විනාඩියක් දෙන්න. ඔයාලා ඔය විනාඩි ටික කොහොමම හදයි යන්න ඉස්සරහට මම විනාඩි 5න්
හරි. මේක පහින් වැඩි කරන්න තියෙන්නේ 5යි x ඍණ 5යි y සමානයි 5 වරක් 5 25යි 5 වරක් 4 20යි 225යි කියලා එනවා අපිට තුන්වෙනි සමීකරණය. දැන් බලන්න මෙයාගේ සංගුණකය ධන 5යි මෙයාගේ සංගුණකය ඍණ 5යි ලකුණු අසමාන නිසා අපිට මෙන්න මේ සමීකරණ දෙක. එකෙන්නේ 5 හැදුනේ එකෙන්නේ 3 හැදුනේ අපි සමගාමීව විසඳන්න ඕනේ 2යි 3යි. හරි. ඒතර 2යි 3යි එකතු කරා නම් හරි. ඇයි ලකුණු අසමානයිනේ. ලකුණු අසමාන නිසා 2යි 3යි එකතු කරා. 4යි x ධන 5යි y ධන 5යි x ඍණ 5යි y සමානයි 5යි x ඍණ 5යි y සමානයි 225 ධන 720. හරි. ඒතර කීයද එන්නේ? ධන 5යි y ට ඍණ 5යි y යනවා 5යි 4යි 9යි 9යි x සමානයි 945යි කියලා එනවා බෙදන්න 9න් x එනවා කීයද? 105යි. x 105යි. x ඍණ y 45යිනේ. එකට ආදේශයක් දාන්න 105 ඍණ y සමානයි 45යි. ඍණ y මෙහෙට දාන්න ධන 45 මෙහෙට දාන්න. 105 ඍණ 45 සමානයි y සමානයි 60යි. y සමානයි 60යි. ඊට පස්සේ අසමානතා. හරි. ඔය ටික හරි නේද? හරි. ඔය ටික හරිනේ? ඉහත අසමානතා දෙක තෘප්ත කරන x හි නිකිලමයාගේ සියල්ල ලියන්න. පුතා පුතේ නිකිල කියන්නේ පූර්ණ සංඛ්‍යාත්මක විසඳුම. අපි දන්නවා ධන නිකිල ඍණ නිකිල. හරි ධන නිකිල කියන්නේ 1 2 3 4 5 ආදී වශයෙන් වැඩි වෙන තැන. ඍණ නිකිල කියන්නේ ඍණ 1 ඍණ 2 ඍණ 3 ආදී වශයෙන් අඩු වෙන තැන. ඒතර අතරමැද බිඳුව ඉන්නවා. බිඳුව ධන නිකිලයක් වෙන්නේ නැහැ ඍණ නිකිලයක් වෙන්නේ නැහැ. හැබැයි සංඛ්‍යා රේඛාව පාඩම උගන්වද්දී අපි කියනවා බිඳුව කියන්නේ නිකිලයක් කියලා. නිකිල වලට බිඳුව අයිති. ධන නිකිල ඍණ නිකිල වෙන්නේ නැහැ. නිකිල කිව්වහම බිඳුව ගන්නවා. හරි. එතකොට x ඍණ 1 අසමානතා කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. සාමාන්‍ය සමීකරණ විසඳන විදිහටමයි ඍණ සංඛ්‍යා බෙදීම් ගුණ කිරීම වලින් තමයි ලකුණ මාරු වෙන්නේ. එකනේ. මේ ඍණ 1 නැති කරන්න ධන එකක් දාපුවාම x උඩයි හෝ සමානයි 1 ධන 1. මේ ඍණ 1 විදිහට ධන 1. x උඩයි හෝ සමානයි 1. ඉහත අසමානතා දෙකම තෘප්ත කරන x නිකිලමයාගේ සියල්ල. දැන් මේකේ විසඳුම් ටික ලියුවොත් x කියන එක කෙනා 2 වෙන්නත් පුළුවන්. 2කට වඩා අඩු වෙන්නත් පුළුවන්. 1 බිඳුව ඍණ 1 ඍණ 2 ඍණ 3 ආදී වශයෙන්. හරිද? ඊට පස්සේ 2x ඍණ 1 විශාලයි ඍණ 2. 2x ඍණ 1 විශාලයි ඍණ 2. මේ ඍණ 1 මෙහෙට ගියාම ධන 1. ඒ කියන්නේ 2x විශාලයි ඍණ 2 ධන 1. 2x විශාලයි ඍණ 1 බෙදන්න 2කින්. තේරුණා නේද? x විශාලයි ඍණ භාගය. x ඍණ භාගයට වඩා විශාලයි. එතකොට ඍණ භාගයට වඩා විශාල නිකිලමයක් යමුනා. සංඛ්‍යා රේඛාවේ ඍණ භාගයේ අවබෝධයක් ගන්න බැහැ නම් බිඳුව ඍණ 1 ඍණ 2 1 2 කොහොමද කියන්නේ? ඍණ භාගය කියන්නේ මෙන්න මෙතන. ඍණ භාගයට වඩා වැඩි නිකිල කියන්නේ මේගොල්ලෝ. හරි ඒ කියන්නේ මොනවද මේකට උත්තරේ? බිඳුව 1 2
1 2 3. දැන් අපිට කියන්නේ ඉහත අසමානතා දෙකම තෘප්ත කර. මේ දෙකටම ගැලපෙන්නේ බිංදුව 1. හරි කියන උත්තරේ බිංදුව 1. ඔක එකම සංඛ්‍යා රේඛාවක නිරූපණය කරා නම් හරි පොදු අගයන් ටික ලැබෙනවා. එතකොට අද අපි සාකච්ඡා කරේ සමගාමී සමීකරණ. දුලියක් නොමැති අවස්ථාවක ලැප් එකේ charger එකේ තමයි මේ වැඩේ කරේ. වෙලාවට මේ කරගන්න පුළුවන් වුණා. ඇත්තටම පුතේ මේක සරල පාඩමක්. හරි. ඒතකොට සමගාමී සමීකරණ ඔයා අනිවාර්යෙන් සාමාන්‍ය පෙළ විභාගෙදී මේ පාර කළ යුතුමයි. මොකද මේවා අතෑරියොත් අතරින්න ප්‍රශ්න නෑ ඔයාලා. ඔයා මේකත් අතාරිනවා. ඔයා මෙතනින් එහාට තියෙනවා ඊට වඩා සංකීර්ණ ප්‍රශ්න බොහොමත් අතාරිනවා. ඔයාලට කරන්න දෙයක් නැහැ. හින්දා අනිවාර්යෙන් මේ දවස් ටිකේ අපි කරේ මොනවාද භාග ඊට පස්සේ සමගාමී සමීකරණ තල රූප. එතකොට මේ අද කරපු සමගාමී සමීකරණ කොටසයි තියෙන්නේ රචනා ප්‍රශ්න පත්‍රයේට. කලින් කරපු ප්‍රශ්න දෙක අතර තියෙන්නේ ව්‍යුහගත. එතකොට දැන් සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙම ප්‍රශ්න ආකෘති 17යි කියලා අපි ගමුකෝ ව්‍යුහගත 5 රචනා 12යි. 17න් 3ක් කම්ප්ලීට් මේ මාසේ. 17න් 3ක් කම්ප්ලීට්. ප්‍රශ්න ආකෘති 17න් 3ක් කම්ප්ලීට්. හරි. එතකොට තව අපිට තියෙනවා 14ක්. හරි. ඊට කරයි යන් ඒක ප්‍රශ්නයක් නැහැ. හරි. කල්දී. එතකොට ලැබෙන මාසේ මේ අලුත් මාසේ වැඩ පිළිවෙල මම ගෲප් එකකට දාන්නම්. හරි. ගෲප් එකට දාන්නම්. මේ මාසේ දැනට වැඩක් කරනවා, පේපර් ටික කරනවා. පේපර් වල ඩිස්කෂන් දෙක මම දාලා තිබ්බ රෙකෝඩින්ග්ස් ටික. එතකොට ඒ ටික රෙකෝඩින්ග්ස් ටික හරි ඉරිදා උදේ වරුවේ ඩිස්කෂන් ටික අනිවාර්යෙන් කරලා දෙන්නම්. මේ ඉරිදා නැතුව ඊළඟ ඉරිදා ඉඳන් වැඩේ පටන් ගන්නම්. මොකද පේපර් සෙට් ටික දෙවෙනි පටන් ගන්න ඒ කාලේ. ඒතකොට සාමාන්‍ය කොහොමත් මේ දවස් ටිකේ මාසෙකට ෆුල් පේපර් එක තමයි අපි කරේ. ගිය මාසේ ෆුල් පේපර් එක හරි දෙවෙනි වාර විභාගයට ගැලපෙන විදිහට. මේ මාසේ දෙවෙනි වාර විභාගයට ගැලපෙන විදිහට ෆුල් පේපර් එකක් දෙන්නම්. ඒක සාර්ථක වෙයිද? එතකොට 15 වගේ විභාගෙ තියෙනවා නේද? මම කල්පනා කරන්නම්. හරි. මේ ඒ විදිහට වැඩේ කරමු. නැත්නම් එකපාරටම ෆුල් පේපර්ස් ටෝටල් පේපර්ස් පටන් ගත්තා නම් හොඳයි කියලා හිතෙනවා ඩිස්කෂන්ස්. හරි. ඒක අපි බලමු. හරි. එහෙනම් ඔය විදිහට වැඩ ටික කරගන්න ගෲප් එකට දාන්නම්. අලුත් ළමයි ඉන්නවා නම් channel description වල තියෙන මේ channel වලට group වලට add වෙන්න. ඒවල සියලු විස්තර තියෙනවා. හරි. ලස්සන වැඩක් කරනවා. කයිවාරුකම් පොඩි නෑ. මේ අදාළ කාල සීමාව තුළ පටන් ගත්ත මොහොතේ සිට අවසානයේ දක්වා වැඩ කරලා ඇති. හරි. ඒතකොට quality එක ගත්තොත් එහෙම තාක්ෂණික අංශයේ quality අඩුපාඩු ඇති එක මම පිළිගන්නවා. එතනින් එහාට විෂය කිසි ප්‍රශ්නයක් නැහැ පුතේ. හරි. මේකෙම වවාගෙන ගන්න ඕන විෂයක් නෙමෙයි. පොදු පරිත්‍යාගයක් දෙන්න ඕනේ නැහැ. තමයි සරලව තේරුම් ගන්න ඕන විෂයක්. ඔයාලා බැලෑරුම් විදියට හිතනවානේ. බැලෑරුම් කරගෙන තියෙන්නේ. ඒකයි මෙතන තියෙන ප්‍රශ්නේ වෙන දෙයක් නෙමෙයි. හරි. ඒ අඩුපාඩු ටික අපි හදාගෙන දවසින් දවස ලකුණු එකතු කරගෙන අනිවාර්ය ෆයිනල් A එකක්. හරි. ෆයිනල් A එකට පරියන්න try කරමු. ජය වේවා උත්සාහයි.